TikTok එකේ ගොඩක් යාළුවෝ මගෙන් අහලා තිබුණා Gemini app එක කොහොමද යූස් කරන්නේ සිංහලෙන් කියලා. මෙන්න මේ ෆ්‍රිජ් එකේ වතුර ලීක් එකක් තියෙනවා. මේ මොකද ප්‍රශ්නේ කියලා කියන්න පුළුවන්. මේකට හේතු කීපයක් තියෙන පුරවා. ඩීප් ෆ්‍රොස්ට් පද්ධතියේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්නම් වතුර එකතු වෙන තැටිය පිරීලා වෙන්න. TikTok එකේ ගොඩක් යාළුවෝ මගෙන් අහලා තිබුණා Gemini app එක කොහොමද යූස් කරන්නේ සිංහලෙන් කියලා. මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරන් ආවේ ඒකයි. මොකද TikTok එකේ වීඩියෝ එක 1,50,000 විතර බලලා තිබුණා. ගොඩක් කමෙන්ට් ඇවිල්ලා තිබුණා ඒකේ මේ සිංහලෙන් යූස් කරේ කොහොමද කියලා. මොකද මම බයිසිකලේ ප්‍රශ්නයක් ගැන සිංහලෙන් ප්‍රශ්නයක් අහලා ඒකෙන් උත්තරයක් ගත්තා. ඉතින් ඒක 100% ඇකුරේට් උත්තරයක් හම්බුණා. ඒක නිසා තමයි මම වීඩියෝ එකක් අරන් ආවේ කොහොමද ඒක යූස් කරන්න කියලා ඔයාලට පෙන්නන්න. අපි බලමු පොඩ්ඩක් Gemini app එක කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ app එක තමයි යූස් කරන්න තියෙන්නේ. අපි බලමු මේක යූස් කරලා කොහොමද එයා ගැන පොඩි පැහැදිලි කිරීමක් කරගමු. Hi Gemini. ඔයාලට සිංහලෙන් කතා කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. මම සිංහලෙන් කතා කරන්න සූදානම්. මොකද ඔයාට කතා කරන්න ඕන? ඔයාලට පුළුවන්ද ඔයා ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න? මම Google විසින් නිර්මාණය කරපු විශාල භාෂා මාදලියක්. මට භාෂා ගණනාවක් තේරෙනවා වගේම විවිධ ආකාරයේ දේවල් කරන්නත් පුළුවන්. ඔයාට මගෙන් යමක් දැනගන්න කැමතිද? මෙන්න මේ උපකරණය අපි බලමු යාට අඳුර ගන්න පුළුවන්ද කියලා. මෙන්න මේ උපකරණය මොකක්ද කියලා ඔයාලට කියන්න පුළුවන්ද? ඒක USB charger adapter එකක්. ඔයාට ඒක ගැන තවත් මොනවද දැනගන්න ඕන? සාමාන්‍යයෙන් මේක ෆෝන්, ටැබ්ලට් වගේ දේවල් charge කරන්න පාවිච්චි කරන්නේ. මෙන්න මේ ෆ්‍රිජ් එකේ වතුර ලීක් එකක් තියෙනවා. මේ මොකද ප්‍රශ්නේ කියලා කියන්න පුළුවන්ද? පින්තූරයේ විදිහට ෆ්‍රිජ් එකේ යටින් වතුර ලීක් වෙනවා වගේ පේනවා. මේකට හේතු කීපයක් තියෙන පුරවා. ඩීප් ෆ්‍රොස්ට් පද්ධතියේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්නම් වතුර එකතු වෙන තැටිය පිරීලා වෙන්න පුළුවන්. තවදුරටත් හොයලා බලන්න ෆ්‍රිජ් එකේ මොන පැත්තෙන්ද වතුර එන්නේ කියලා බලන්න පුරවන්ද? ෆ්‍රිජ් එකේ පිටිපස්සෙන් තමයි එන්නේ වතුර. ෆ්‍රිජ් එකේ පිටිපස්සෙන් වතුර එනවා නම් ඝනීභවනය වීමේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්නම් පිටිපස්සේ තියෙන ජල පද්ධතියේ කාන්දුවක් වෙන්න පුළුවන්. ටිකක් පැහැදිලිව පිටිපස්සේ පේන විදිහට පෙන්වන්න පුළුවන්ද? දැන් නම් හරවන්න අමාරුයි. මේක ඇල්ලුවොත් කරන්ට් එක වදිනවද? කරන්ට් එක වදින්න පුළුවන් නිසා ප්‍රවේශමෙන් වැඩ කරන්න ෆ්‍රිජ් එකේ ප්ලග් එක ගලවලා විදුලිය විසඳි කරලා බලන එක හොඳයි. ඊට පස්සේ ප්‍රශ්නේ මොකක්ද කියලා හරියට බැලුවොත් තත්ත්වය හඳුනා ගන්න පුළුවන් වෙයි. ඔයාට මේ වීඩියෝ එකෙන් පෙන්නුවොත් ඔයාට මට සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්ද ගලවන්න ඕන කොටස? වතුර ලීක් වෙන තැන හරියට පෙන්වන්න පුළුවන් නම් මට ලේසි හොයන්න. ඔයාට පේන විදිහට ෆ්‍රිජ් එකේ යට කොටස ඩීප් ෆ්‍රොස්ට් වෙලා වතුර එනවද? අන්න ඒ වගේ අපිට පුළුවන් ඕනම ප්‍රශ්නයකට සාමාන්‍යයෙන් 100ක් 85ක් 90ක් වගේ ඇකුරේට් උත්තරයක් ගන්න පුළුවන්. ඒක නිසා ඔයාලටත් මම කියන්නේ Google Gemini යූස් කරලා බලන්න. ගොඩක් ප්‍රශ්න වලට නිවැරදි උත්තර ලබා ගන්න පුළුවන් ඔයගලන්ට.